මොකෑ බං ඔය කරන්නේ? ආම් බලපන් වැළුවානේ බං. බල්ලෝ. මොනවද බං ඔය කරන්නේ? අර බලපන් ඕන් ඉතින් තනිකර දසුන් තනියෙන් කරපු වැඩේ වමනක් නෙමෙයි. දෙනවා. ඕම් බලන්න. හරිද? හා. අර මාමට ගහන්න යන්නේ. ඉතින් අද මාත් එක්ක දසුන් හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් පිළිගන්න රිලැක්ස් YouTube channel එකට ඉතින් අද මාත් එක්ක දසුන් ඉන්නවා යසිත් මල්ලි ඉන්නවා ඉතින් අද ගෙනලා තින්නේ ෆුඩ් challenge එකක් ඉතින් අද කැම්ප් සහය යසිත් මල්ලි ඉතින් දසුනි මයි තමයි challenge එක ඉතින් අද ගෙනලා තින්නේ run and eat එකේ part 2 එක ඒකේ part 1 එක අපි කරා මේ ඒක අර කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් ආවා අපි ඒක කලින් වීඩියෝ එක කිව්වා අපිට උනා කරලා තැබ්බේ කියලා වීඩියෝ එක අපි දැම්මා මේ ඒකත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න මේ එහෙනම් channel එක අනිවාර්යෙන් subscribe කරන්න වීඩියෝ එකට like එකක් දාන්න යාළුවන්ට මට share කරන්න එහෙනම් වීඩියෝ එකෙන් set වෙමු ඉතින් බීම දෙක තියෙනවා මේ විදියට කැමරා ටික තියෙනවා මේ විදියට දසුනුත් ඉන්නවා මේ විදියට ඔළුව කහන කොල්ලත් ඉන්නවා මේ විදියට ඉතින් මේ විදියට තමයි කැමරා ටික තියෙන්නේ රස පාටයිනේ දැන් කොල්ලෝ ටික කෙලගෙලි නේද මේවා අහපන් නෑ එහෙම කොහොමද කියන්නේ ජනාධිපති කියන්නේ නෑ එහෙම කියන්නේ මම කියන්නේ නෑ ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එකක් අපි කාලෙකින් දැම්මේ මොකද කට්ටිය රෝ ලෙවල් විභාගේ තියෙනවා දැන් මේ දවස් ටිකේ තව දවස් 5ක් වගේ තමයි තියෙන්නේ ඉතින් දසුනුත් මේ පාර ලියනවනේ ඒ හින්දා ඉතින් එයාවත් ගත්තේ ගොඩක් අමාරුවෙන් අනිත් කට්ටියත් ඉතින් ගන්න බැරි වුණා යසිත් මල්ලිව ගත්තා එයා ඊළඟ පාර ලියන්නේ ඒ හින්දා ඉතින් ඒකයි ඔයාලට ඒක විශේෂයෙන්ම කියන්න ආවෙත් ඒකයි ඊළඟට අපි වීඩියෝ එකක් දානවා මේ පාර විභාගෙට ඉවර වෙච්චාම නැත්නම් අනිත් කට්ටිය වීඩියෝ වලට ගන්න අමාරුයි එහෙම තමයි ඉතින් වෙන්නේ මේක දැන් දැනුවත් කරා අපි නැත්නම් ඒක එහෙම කියන්න නැතුව ඉන්න බෑනේ ඒ හින්දා තමයි අපි දැනුවත් කරේ ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක වෙන්නේ එහෙනම් අපි චැලෙන්ජ් එකෙන් පටන් ගමු ඉංගලුනේ චැලෙන්ජ් එක වෙන විදිහ ගත්තොත් ඉතින් මෙහෙමයි වෙන්නේ ඉතින් අපි දෙන්න චැලෙන්ජ් එකේ ඉන්නේ යසිත් මල්ලි තමයි කැම් මේක ඉතින් දසුනිමයි කොච්චි මිරිස් කාලා බලමුද කරලා ඒකෙන් දිනන එක්කෙනා මෙතන කනවා අනිත් එක්කෙනා අර ගහලා එන්න ඕන අර ගහ ඇවිදගෙන යන්න ඕන දුවන්න බෑ ඇවිදගෙන යන්න ඕන හයියෙන් ඇවිදගෙන ගියට අවුලක් නැහැ අර ගහලා එන්න ඕන හිමි ඇවිදන් යන්න ඕනේ හයියෙන් කරවන්න ඇවිදන් ඵලයක් ඇවිදයි යන්න ඕන ඇවිදන් ඇවිල්ලා අනිත් එක්කෙනා ඒතර කණ එක නවත්තලා ආයේ චැලෙන්ජ් එක තේරෙනවද එතකොට ඉතින් දැන් අපි හිතනවා ඔයාලට අදහසක් ඇති කියලා වීඩියෝ එක ගැන ඉතින් අනිවාර්යෙන් channel එකට like එකක් දාන්න subscribe කරන්න like කරන්න share කරන්න ඔව් ඔහොම නම් බෑ ඔව් අනිවාර්යෙන් subscribe 511යි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මේ අනිවාර්යෙන් subscribe දා ගන්න ඕන මේ මාස දෙක ඇතුළත වගේ එහෙනම් අපි වීඩියෝ පටන් ගමු හරි එහෙනම් පටන් ගන්න කොච්චි මිරිස් බෑ කවුරු ආවත් බෑ කොච්චි මිරිස් කාලා බලමුද පළයන් ඇති බරේ කොච්චි මිරිස් කාලා බලමුද කොච්චි මිරිස් කාලා බලමුද පරයක් යන්න එහෙම බෑ round 2 කොච්චි මිරිස් කාලා බලමුද කොච්චි මිරිස් කාලා බලමුද පලයන් යන්න ඔබට හෙන ගහනවා යකෝ අඩු බඩ පිරුණා බං ඒ ටිකට වහන්න ඕනේ මං කනවනේ ඔක බොනවනේ
කොච්චි මිරිස් කාලා බලමුද? යම්බන් යන්න. මට කියන්නේ කෑවා. කොච්චි මිරිස් කාලා බලමුද? ඵලයන් බං. එහෙ වරෙන් කොච්චි මිරිස් කාලා බලමුද? උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. බේන කැතයි යකෝ. මෙහෙ වරෙන් ඇති. කොච්චි මිරිස් කාලා බලමුද? ආගන් මාග. අනේ පාට්ටර හයිව. සොරි ඈ. මෙහෙ වරෙන් කොච්චි මිරිස් කාලා බලමුද? ඵලයක්. සිල්වර්ග ඵලය ගන්න. පාවඩි මනුස්සයෙක් කන්න දෙමු කෑවෙම නෑ කවුරු කාලක් නැතුව දැන්. බර්. අර කොට ඇතුලට දාගෙන අර දවස් 7කට විතර කන්න සම්මත කන්න බෑ. මරි. ඊයා බං. බයන්කෝ අතේ මේවා. මරි. කොච්චි මිරිස් කාලා බලමුද? ඊයා බම්මු සුදුලුම. ඇති කොච්චි මිරිස් කාලා බලමුද? මෙයාලට මේවා I think අමු ගවය ඈ. මෙයාලට මේවා කරන්න බෑ. අරේ කොච්චි මිරිස් කාලා බලමුද? මට බෑ ඩැඩි. උඹට බෑවම් මාත් එක්ක. වරේ ඇති. තක්කි. මොක තාපන් ඉක්මන. කොච්චි මිරිස් කාලා බලමුද? අඩ ගිලන්න බෑවා. ඔව් ආවට පස්සේ බොන පරය. Takia. පාර. වරෙන් කොච්චි මිරිස් කාලා බලමුද? කොච්චි මිරිස් කාලා බලමුද? කොච්චි මිරිස් මරි. කොච්චි මිරිස් කාලා බලමුද? ආඩෝ සෝරි බං. අනේ කලකරේ නෑ ඇත්තටම. කොච්චි මිරිස් කාලා බලමුද? එස්බරන් කට්ටක් එස්බරන්. හොම්බර. කොච්චි මිරිස් කාලා බලමුද? කොච්චි මිරිස් කාලා බලමුද? ඵලයක්. ඇත්තට කවපන්. කවුද මේ? Takia. කොච්චි මිරිස් කාලා බලමුද? කොච්චි මිරිස් කාලා බලමුද? ෂේ. ඒක දිගට ලා. Good day. I knew it was gonna be a good day. What's my ukulele? උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. අලුත් ටීම් එකක් කඩලා මෙයා. දැක. අම්මේ. දෝපල ගන්නේ. ඒ වැලි බං. අතේ වැලි ඕයි. නැද්ද බලන්න. මර චැලෙන්ජ්. බම් මොකක් කරේ? මොකක් කරේ? කොච්චි මිරිස් කාලා බලමුද? කොච්චි මිරිස් කාලා බලමුද? ඇද බං.
අද මේ මූඩිත් අද කරලා බං. වරෙන් ඇති කොච්චි මිරිස් කාලා බලමුද ඔයාට බෑ කිව්වා. ඒ මූඩි අරගන්න බෑ බං. ඒ බීම එක බං. ඇති බණම් බල්ලෙක් බං ඉඳහු. කන්නාඩි වටනවා. හරියට මම කන්නාඩි දෙක බං. ඒ කන්නාඩි දෙක හොයදී අම්බා. කොච්චි මිරිස් කාලා බලමුද හරි. මෙහෙම වැඩ සාමාන්‍යයෙන් වෙනවා. අර කබල්ලෑව කනවා. ඇල්ලුවා ගහල්ලුවා. hina. එන්න. අයිගෙන. කබල්ලෑව. A few moments later. ඒ මරු බයිසිකල් ඉබා එහෙමත් කියන්න. හැම එකම රෙද්ද වීඩියෝ කරනවා අම්මට කෙලවල්ලා බේන කැතයි යකෝ මේකට ගහන එක නම් පොඩි දෙයක් කණුවටම යන්න ගන්නවා මං. ගයිස් කණුව. අන්න අර අතන කණුවක් පේන්නේ ආන් අර අන්න එතෙන්ට ගහනවා කියලා කියනවා ඔය පේන්නේ රතු කණුව ආන්. ඕකට ගහනවලු කයිය නම් තියෙනවා කටින් හැමෝටම කීව හැකි බලමු කරයිද කියලා වෙන්නත් මට කීයක් දෙනවා 1000ක් දෙනවා 1000 දෙනවා. දෙනවා ඕම් බලන්න. හරිද? හා බොහොට ඒක. කාඩුවට පාටේ නම් ගියා ඒ කොයි බා කාඩුවටවත් ගියේ නෑ පාටේවත් ඒ Meanwhile. ඉතින් යවනේ මේ විදිහට තමයි චැලෙන්ජ් එක ඉවරන්නේ. ඉතින් මේ මට අර ටික තියපන්. ඒ ආම්මු සක්ලිවම් මම වීඩියෝ එක කරන අතරතුර. ඉතින් කොල්ලෝ දෙන්න මේ විදිහට ඉන්නවා මේ බඩවල මේ. මගේ නන්න ඇති මම මේ. අර නෝමල් බඩ තියලා. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඇඟ බේම් මේ වගේ බඩ බේම් මේ වගේ ඉතින් ඔයාලා සෙට් එකේ ඉන්නවා නම් කවුරු හරි කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න අනිවාර්යෙන්ම. ඇයි මා අලි එක්කගේ පේනවද ඇඟේ සයිස් එක. ඉතින් මේ විදිහට තමයි චැලෙන්ජ් එක ඒ බීම චොට්ටක් දාපන්. ඒ දාඩියයි ඉතින් මේ විදිහට තමයි යාළුවනේ චැලෙන්ජ් එක වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් subscribe 1000 ගහන්න ඕන අපි. views දැන් 97000ක් වගේ තියෙනවා full views channel එකේ. ඉතින් ඒකත් ලක්ෂ්‍ය කරමු අනිවාර්යෙන් කොල්ලගලෝ ටික share කරලා. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ ඔයාලට මතකද මේ බිත්තර මොකද්ද විතර මට බිත්තර පහ ගන්නවා ඒ වීඩියෝ එක දැන් views 1000ට ළඟයි. අපි කලින් වීඩියෝ එක කීවා views ඒ වීඩියෝ එක කරද්දි views 1000ක් આવුත් බිත්තර 15ක් කොළුවේ ගහ ගන්නවා කියලා පහ ගානේ. දැන් ගහගන්න රෙඩි වෙන්න 932යි. තා views ඕනේ අපිට 68ක් වගේ ඕනේ. ඉතින් ඒක ආවම කොල්ලොට බිත්තර ගන්න මම නම් ගහගන්නේ ඈ අය උඹ කියන මහා ජන්තද නෑ නෑ මාත් ගහගන්න ඉතින් මේ විදිහට තමයි වීඩියෝ උනේ. ඉතින් අපි මේ දවස් ටික පොඩ්ඩක් සන්සුන්ව ඉඳලා ආයි වීඩියෝ ටිකක් දානවා. මොකද විභාගයම තියෙනවා යාළුවන්ට එහෙනම් අමාරුයි වැඩේ කරන්න. මෙයත් මේ පාර ලියනවනේ ඒ හින්දා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අපිට හොඳට ආවා කියලා. ඉතින් හොඳ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියන්න. හොඳ වීඩියෝ එනවා මේ විභාගයට නේද? උඹ කියනවා විතරනේ බං කරන්නේ 20 කීයද විභාගය ඉවරයි? ඈ කීයද විභාගය ඉවරයි? මම ලියනවා බොරු කාර්යයත් අනික 27 විභාගය ඉවරයි. ඉතින් ආයිතින් අමු ගවෑ 27න් පස්සේ අපි සුපිරි වීඩියෝ දානවා අනිවාර්යෙන්ම. අපි අතරමැදි කාලේ අපි දානවා ෂෝට් වීඩියෝස් වගේ. එහෙමවත් දාන්න ගලුනේ මොකද කට්ටිය මදි වීඩියෝ කරන්න. ඉතින් අවුට්රෝ එක ටිකක් දික් වුණා. මොකද හැමදේම කිව්ව හින්දා. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ උනේ. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අර මාමට ගහන්න යන්නේ. අර මාමට ගහන්න යන්නේ. හරි